අපි මේ යන ගමන් ඉන්නේ ගාල්ල මාතර පාරේ. මේ මෙතන හරියටම ගාල්ල වරායි ඉස්සරහා. අපි ගියේ පොය දවසේ නිසා මෙතන ඇත්තටම මාරුම ට්‍රැෆික් එකක් තමයි තිබුණේ. එතන පහු කරලා මේ දෙවට ගාවින් අපි කෙලිම මාතර පාර දිගේ යන්න ඕනේ. මෙතන ඉඳන් වැඩි දුර නෑ. මෙතන පහුණු ගමන් සිමෙන්ති ෆැක්ටරිය තියෙනවා. එතන ඉස්සරහා දකුණු පැත්තට හැරෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගාල්ල පැත්තේ ඉඳන් එනවා නම් සිමෙන්ති ෆැක්ටරිය ඉස්සරහා තියෙන දකුණු පැත්තේ පාරෙන් අපි හැරෙන්න ඕනේ. ඔන්න දැන් තමයි අපි මේ පාරෙන් හරවන්නේ. මෙතන බලා ගන්න හරිම ලේසි. මේ පාරේ අපිට මගින් හැරෙන්න තැන් නැහැ. ඒ නිසා අපිට කෙලින්ම මේ පාර දිගට යන්න තමයි තියෙන්නේ. මේ පාරේ ටිකක් දුර යති මෙන්න මේ වගේ කඩවල් කීපයකුත් පහු වෙනවා. ඊට පස්සේ අපිට ලස්සන view එකකුත් බලා ගන්න පුළුවන්. ඔන්න බලන්නකො මෙතනට පේන view එක. මෙතනට මුළු ගාල්ලම පේනවා. හැබැයි අපි මෙතන නැවතුනේ නැති නිසා ගොඩක් පැහැදිලිව පේන්නේ නැහැ. මෙතනත් පහු කරන් ඉස්සරහට එද්දී අපිට පාකින් ඒරියා එක බලා ගන්න පුළුවන්. එතන වාහනේ නවත්තන්න රුපියල් 100ක් ගන්නවා. නැත්නම් මෙතන රූමස් වල පන්සලේම පාකින් ඒරියා එකක් තියෙනවා. අපි ගිහපු දවස පොයේ නිසා එතන නවත්තන්න ඉඩ තිබුණේ නැහැ. ඊට පස්සේ අපි එතන ගේට්ටුවෙන් ඇතුල් වෙලා මෙන්න මේ විදියට චෛත්‍ය ළඟට එන්න පුළුවන්. මෙතන මාරම ලස්සනයි. ඇත්තටම මේ වීඩියෝ එකේ පේනවා වගේම පේනවටත් වඩා මාරම ලස්සනක් මෙතන තියෙනවා. මුළු ගාල්ලම ගාලු කොටුව හැමදේම මෙතනට පේනවා. ගොඩක් පැහැදිලිව. ගාල්ලටත් මේ රූමස්සල චෛත්‍ය පේනවා වගේ මෙතෙන්ටත් ගාල්ල හොඳටම පේනවා. ඒ වගේම ඇත්තටම මෙතන අපිට ගාල්ලට පේන්නේ හරි පුංචිට උනාට මෙතනට ආවට පස්සේ මේ චෛත්‍ය කොච්චර ලොකුයිද කියලා තේරෙනවා. මේක හදලා තියෙන්නේ සුනාමියෙන් පස්සේ. මෙතන අපිට බලා ගන්න පුළුවන් සුනාමියෙන් මැරිච්ච අයව සිහි කරන්න හදපු ස්මාරකයකුත් තියෙනවා. මේ මෙතන දකුණු පැත්තෙන් පේන්නේ අන්නේ ස්මාරකය. අත් මේ චෛත්‍ය වටේ යන්න පුළුවන් රවුම ගිහින් ඊට පස්සේ චෛත්‍ය උඩට ගොඩ වුණා. මේ මම කියපු සුනාමි ස්මාරකය. ඔන්න ඊට පස්සේ අපි උඩ කෑල්ලට ගොඩ වුණා. මෙතන තමයි මල් එහෙම පූජා කරන්න බුද්ධ රූපත් තියලා තියෙන්නේ. හැන්දෑවක වගේ ආවනම් මෙතන ලස්සනට අහස පෙනේවි. අපි ගිහිපු වෙලාව හවස 3ට විතර ඇති. එදා පැහිබර කාලගුණය තිබ්බ අහස නම් ටිකක් අඳුරු පාටයි. හැබැයි එතන මාරම ලස්සනයි. ඔයාලට මේ වීඩියෝ එකෙත් පේනවා ඇති එතන කොච්චර ලස්සනයිද කියලා. එහෙනම් ඉතින් ඔයාලත් ගාල්ලට එනවනම් මේ රූමස්සල චෛත්‍ය ළඟට එන්න අමතක කරන්න එපා. මොකද මේක ගාල්ල ඉඳන් එන්නත් ගොඩක් ළඟින් තියෙන්නේ. ඒ වගේම මෙතන පේන view එකත් හරිම ලස්සනයි. එහෙනම් ඔයාලව අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් බයි.